අදත් මම channel එකට එකතු වෙලා ඉන්නවා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තින්නේ විශේෂ අලුත් මාළුවෙක් ගෙනල්ලා තින්නේ. මොන්ස්ටර් මාළුවෙක්. මගේ කලින් ඉඳියා මොන්ස්ටර් ෆිෂ්ලා දෙතුන් දෙනෙක් ඉඳියා මගේ කලින්. ඒ ටිකයි ඒවයි වීඩියෝ මම ඔයගොල්ලන්ට ගේන්න වෙනවා මට. ඒ වීඩියෝ ගේන්න උන්නේ අද ගෙන ආපු වීඩියෝ එකෙන් ඒ මාළුන් පෙන්නලා ඒ ටික දෙන්නම් ඔයගොල්ලන්ට අප්ඩේට් එක. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe එකක් දාලා like එකක් දාලා comment එකක් එහෙම දාලා එකතු වෙන්න කියලා කියනවා. ඒ වගේම අපි දැන් යන් අද ගෙන ආපු මාළුවගේ විස්තර බලලා ඒ ටික බලන්න අපි දැන් යම් වීඩියෝ එකට. මේ ඉන්නේ අද මං ගෙන මාළු දෙන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ඇවිල්ලා ඇල්බිනෝ පාකු රෙඩ් අයි ඇල්බිනෝ පාකු දෙන්නෙක්. මේ දෙන්නවද මන් දාන්න හදන්නේ මෙන්න මේ ටෑන්ක් එකට. ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ ගාලා දෙන්නෙකුයි රෙඩ් ටේල් කෙනෙකුයි ඉන්නවා. මේ දෙන්නගේ නම් වීඩියෝ මට ඔයගොල්ලන්ට දෙන්න බැරි වුණා. මම අද මේගොල්ලන් ගැන පොඩි විස්තරයක් දීලා මේ ඇල්බිනෝ පාකු දෙන්නව ටැන්ක් එකට දාගෙන බලමු. අපි මුලින්ම මේ දෙන්නව ඇක්ලිමේට් වෙන්න තියාගමු. ඔන්න මම දැන් ඇක්ලිමේට් වෙන්න නම් දාගත්තා. ඔයගලන්ට වෙන ඇති අතන ගාලා දෙන්න ඉන්නවා. මෙතන රෙඩ් ටේල් ඉන්නවා. මෙන්න පාකු දෙන්න. ඔයගලන්ට වෙන ඇති මේ ටැංකියේ තියෙන්නේ ස්පොන්ජ් ෆිල්ටර් එකක්. මේකේ සයිස් එක ඔයගලන්ට කිව්වොතින් අඩි 3යි අඩි 1මාර අඩි 3 දිග 1මාර පළල ටැංකියක්. රෙඩ් ටේල් දැන් ගොඩක් ලොකුයි. ගේනකොට නම් අඟල් 3ක් විතර ඇති මෙයා. ඉතියේ ගාලා දෙන්නත් ගෙනකොට අඟල් 4ක් විතර තමයි පොඩි පැටව ගෙන ආපු කාලේ. ඒ වීඩියෝ ඔයගොල්ලන්ට දෙන්න බැරි වුණා. රෙඩ් ටේල් නම් දැන් ඉන්නවා අඟල් 8ක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. තත් එක්ක ගත්තොත් පේනවා ඇති. තාම පොඩි අඟල් 8ක් 7මාරක් විතර ඉන්නවා. ඒ වගේම ගාලා දෙන්න ඉන්නවා අඟල් 10ක් විතර. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේගොල්ලන්ට ෆීඩින් කරන වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට ගේන්නම්. මේකේ යට මේ දාලා තින්නේ ගල් නිකන් ඔය එලකින් වගේ ගත්ත ඒ වගේ ගල් දාලා තියෙන කොටයක් දාලා තිනවා ස්පොන්ජ් ෆිල්ටර් එක. මේකට හොඳ ෆිල්ටර් එකක් එහෙම දාලා අපි එහෙම මම එහෙම අප්ඩේට් එකක් දෙන්නම් ඔයාලට. ඔයගොල්ලන්ට මෙතනින් ගත්තොත් පේනවා ඇති ඉලෙක්ට්‍රික් බ්ලූ ක්‍රේෆිෂ් එක තමයි ඉන්නේ මෙතන. පේනවා ඇතිනේ. මෙතන එක්කෙනයි දෙන්නයි පැටව පොඩි පැටව තමයි ඉන්නේ. 4 දෙනා ඉන්නේ. මෙතන දෙන්නෙක් ඉන්නවා. මෙතන එක්කෙනා ඉන්නවා. මේක ඉන්නේ ඒ ටික විතරයි. මේගොල්ලන් ලොකු කරන්න ඕන. ඒක තමයි මම මේ ටැංකියට දාලා තින්නේ. තව මේ වගේ ක්‍රේෆිෂ්ලා ටිකක් ගේනවා මං හිතාගෙන ඉන්නවා. ඒ ටිකත් ඔයගොල්ලන්ට අප්ඩේට් දෙන්නම්. ඒ වගේම මේ පැත්තෙන් ගත්තොත් අපේ ගෝල්ඩන් බේස් එක්කෙනා ඉන්නවා. එයාට හම්ප් එකට කෑම එකක් එහෙම ගෙනල්ලා ඒවා ඒ ටික ගේන්න ඕන. හම්ප් එකේම හැදිලාම නෑ මෙයාගේ. ඒකට කෑම එකක් ගේන්න ඕන හම්ප් එක හැදෙන්න. ඒ වගේම මේ ටැංකි ටික ගත්තොත් මේ විදිහට තින්නේ නිකන් තින්නේ ටැංකි ටික. මේකේ ඔයගලන්ට පේන ඇති ෆයිටර් කෙනෙක් ඉන්නවා. ටැංකිය ජරා වෙලා තින්නේ. ඔයගලන්ට ඒකේ ෆයිටර් කෙනෙක් ඉන්නවා. මේ ටැංකි ටික ඔන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ ටැංකිය ඔන්න ඔහොම තියෙනවා. වගේ මේන් ටැංක් එක මොන්ස්ටර් ෆිෂ්ලා ටික ඉන්නේ එක. ඒකේ විදිහට තමයි තින්නේ. මේ ටික ඔන්න ඔහොම තමයි තියෙන්නේ. ඔන්න දැන් නම් මෙයාලා ඇක්ලිමේට් වුණා ඇති. අපි දැන් ටැංකියට දාගෙන බලමු. ඔන්න ඒ දෙන්නා නම් ටැංකියට දාගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඉන්නේ. මෙන්න මෙහෙම තමයි ඉන්නේ දැන් ටැංකියේ මෙතන ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේගොල්ලෝ මේ දෙන්න මෙතනින් ඉන්නවා. රෙඩ් ටේල් මෙතනින් ඉන්නවා. මම ඔයාලට මෙයාගේ මිල ගණන් එහෙම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ඒකේ දාන්නම්. මම මෙයාගේ ෆීඩින් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ඊට පස්සේ වීඩියෝ එකෙන් දෙන්නම්. මේකට පස්සේ එකෙන් ඊගා වීඩියෝ එක ෆීඩින් වීඩියෝ එකක් දෙන්නම්. මේගොල්ලන්ටයි මෙයාලටයි ඔක්කොටම ෆීඩින් වීඩියෝ එකක් එකටම දෙන්නම්.
ඊගාට තාමක පොඩිපොඩි අප්ඩේට්ස් ටිකත් තියෙනවා. ඒ ටිකත් ඔයගොල්ලන්ට දෙන්නම් මං ඊගාවට එන වීඩියෝස් වලින් දෙන්නම්. එච්චරයි තමයි අදට. එහෙනම් ඔන්න අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයගොල්ලන්ට ඊගා වීඩියෝ එක මාළුන්ගේ ෆීඩින් වීඩියෝ එකක් දෙන්නම්. මං මාළුන්ගේ මිල ගණන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe එකක් එහෙම දාලා like කරලා comment කරලා එකතු වෙන්න කියලා කියනවා. ඔයගොල්ලන්ට තව පොඩි අප්ඩේට්ස් කීපයක් තියෙනවා දෙන්න. ඒ ටිකක් දෙන්නම් ඔයගොල්ලන්ට සේරම වීඩියෝ ඒ සේරම වීඩියෝස් දෙන්නම්. ටැංකිය අප්ඩේට් කරන ඒවා ෆීඩින් වීඩියෝ ඔක්කොම ටික ඔයගොල්ලන්ට ගෙන්නම්. වීඩියෝ දෙක තුනකින් මම අරන් එන්නම් ඔක්කොම වීඩියෝ ටික. එහෙනම් අදට ගිහින් එන්න.